හරි ළමයි මේ වීඩියෝ එක කරන්නේ 2026 මේ හෙට අනිද්දා විභාගේ ලියන්න ඉන්න ඔයාලට. හැබැයි මේක හැමෝටම කරන වීඩියෝ එකක් නෙමෙයි. මම මේක කරන්නේ 2026 දැන් අර වැඩ කරන්න ඕනේ කියලා මගදී හිතලා වැඩ කරන්න පටන් ගත්ත සෙට් එකට උදව්වක් විදිහට තමයි මේක කරන්නේ. හරිද? මේක මුලින් වැඩ කරන්න ආපු අය මේක ලොකුවට අදාළ කරගන්න එපා. මොකද යාලා මේ වෙනකොට මුළු සිලබස් එකම හැමතැනම ඇවිදලා කරලා ඕන දේවල් ටික උඩ ගහගෙන ඉවරයි. ඔයාලට දැන් කරන්න තියෙන්නේ පුළුවන් තරම් පාස් පේපර් ටික කරලා ලකුණු ටික පුළුවන් තරම් හොඳට හදාගෙන මාකින් එක්කම ලියලා ලකුණු 70 80 90 සීමාව තියාගන්නවා. බයෙන් කිසි දෙයක් නෑ. පුළුවන් තරම් ආතල්ලේ ඉන්න වැඩි ප්‍රෙෂර් වෙන්නේ නැතුව. හරිද? මේක මම මේ කරන්නේ මේ වෙනකොට අතිබහුතරයක් ඉන්නේ කොහොම හරි ගේමක් ගන්නවා ඉන්න මේ මානසිකත්වෙ ඉන්නේ. ඒ කටියට උදව් කියලා මේක කරන්නේ. එතකොට මම හිතුවා 2026 මේ පාර කෙමිස්ට්‍රි පේපර් එකේ එයි කියලා හිතලා මම බලාපොරොත්තු වෙන පාර්ට් ටිකක් එක එක ප්‍රශ්න වලට අදාළව මේ අවුරුදු වලත් එක්ක පොඩ්ඩක් ඔයාලට බලලා ගියොත් හොඳයි කියලා පොඩි උදව්වක් දෙන්න. මොකද අපි ගිය පාර 2025 විභාගෙත් ওই විදිහටම එක එක දේවල් කිව්වා. දැන් උදාහරණයක් විදිහට දැන් ඉනෝගනික් එක මේ සෙකන්ඩ් පාර්ට් මේ ස්ට්‍රක්චර් ඩිසේ කියන ඉනෝගනික් පාර්ට් එකකින් අපි කරපු එකේ හැමෝම ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අර ඕවා මේ අර හිතිලා කියන ඒවා නෙවෙයි පොඩ්ඩක් ඇනලයිස් කරලා අරව මේ කරලා එහෙම ගන්න ඒවා. හරිද? මේකත් ඒ වගේ තමයි. හරි. එතකොට මේ පාරත් මේ පොඩි උදව්වක් විදියට ඔන්න මේ 26 පේපර් එකේ අර ප්‍රශ්න කිහිපයක හරිද? ප්‍රශ්න කිහිපයක අර එයි කියලා හිතන දේවල් ටිකට පොඩි උදව්වක් විදියට මේ වීඩියෝ එක කරනවා. හරි. එහෙනම් අපි බලමු වීඩියෝ එකේ මේ අවශ්‍ය වැදගත්ම කොටසට ඒ තමයි මේ මොනවද මම මේ ප්‍රෙඩික්ට් කරන්නේ කියන ටික. හරිනේ? එතකොට මේ ඔයාලා මුලින්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ එනවනේ. හරිද? මේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඔයාලා අති බහුතරයක් කරන කොටසක්නේ. ඒ කොටසේ මේ මට හිතෙනවා මේ පාර සාමාන්‍ය විදි ප්‍රශ්නයක් විදියට ඒවි. හැබැයි 2015 අවුරුද්දේ හරිද? 2015 A level විභාගයේ ස්ට්‍රක්චර් ඩිසේ එකේ පළවෙනි ප්‍රශ්නයට ආපු කොටස පුළුවන් නම් පොඩ්ඩක් බලන්න යන්න හොඳයි. මොකද ඒකේ පොඩ්ඩක් අර අපිට මූලද්‍රව්‍ය ටික අඳුනාගෙන ඊට පස්සේ තමයි අර සංප්‍රයුක්ත ව්‍යුහ අඳින ඒවා ටිකයි සංයෝගයට ලොයිස් ව්‍යුහ අඳින ටිකයි කරන්න තිබ්බේ. හරිද? එතකොට මේ වගේ එකක් අර එන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා කියලා හිතෙනවා. හරිද? හැබැයි මේක වඩා ලේසියවත් අවුලක් නැහැ. මේ තමයි අමාරු එකක් විදියට ආවොත් හරිනේ. එතකොට මේ පාර්ට් එකේම හරිද? මේ පාර්ට් එකේම මට හිතෙනවා මේ දැන් 2020 21 අවුරුදු වල 2021 අවුරුදු වල හරිද? අර මේ කොටස ඉවරනාට පස්සේ අර යට කොටසේ ලකුණු 20ක් දෙන්න ඕන කොටසට සමහර විට මේ අවුරුද්දේ උග කාලෙකින් අහලා තිබ්බේ නැහැ නේද? වර්ණාවලිය, හයිඩ්‍රජන්ගේ වර්ණාවලියෙන් සමහර විට කොටසක් දාන්න බැරි කමක් නැහැ. හරිද? වර්ණාවලිය. හරිද? ඒ නිසා වර්ණාවලිය පොඩ්ඩක් මතක තියාගන්න. ඒක දන්නේ හයිඩ්‍රජන්ගේ වර්ණාවලිය. හරිද? හයිඩ්‍රජන්ගේ වර්ණාවලිය. ආය හිතෙනවා මේ ද්විදව ගූර්ණය ඩයිපෝල් මොමන්ට් කොටස් ටික ඒවි කියලා හිතෙනවා. හරිද? එතකොට ද්විදව ගූර්ණ ප්‍රශ්න දෙකක් 2020 සහ 2021 අවුරුද්දේ ලැබිලා තියෙනවා. හරිද? පොඩ්ඩක් ඒ දෙක බලන්න. 2020 ප්‍රශ්න ටිකක් ගානක් හදන්න තිබ්බේ. 2021 අවුරුද්දේම ලොකු කේස් එකක් නෑ. නෝමල් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ. හරිද? ඊට අමතරව අර ක්වොන්ටම් අංක වලින් හරි ක්වොන්ටම් අංක වලිනුත් එයි කියලා හිතනවා. ඔය කොටස් ටික තමයි අවසාන කොටස් ටිකට එවි කියලා හිතන්නේ. සාමාන්‍ය විචලනයක්. ඊට පස්සේ අර සාමාන්‍ය ප්‍රශ්නයක්. හැබැයි මට හිතෙනවා 2015 ප්‍රශ්න බලලා ගියොත් ගොඩක් හොඳයි කියලා. ඊට පස්සේ අවසාන ලකුණු 20 දෙන්න ඕනේ කොටසට හයිඩ්‍රජන්ගේ වර්ණාවලිය, ද්විදව ගූර්ණය, ක්වොන්ටම් අංක වලිනුත් එන්න බැරි කමක් නැහැ. ඒක චුට්ටක් බලන්න යන්න. ඔන්න මම අවුරුදු දෙකකුත් දීලා තියෙනවා 2020 සහ 2021 හයිඩ්‍රජන්ගේ වර්ණාවලිය ආපු ප්‍රශ්නයක් නම් මට මතකයි හැටියට 2001 2 මම හිතන්නේ අවුරුදු වල වගේ 2000 අවුරුද්දේ හරි 2001 අවුරුද්දේ හරි තිබ්බා. පුළුවන් නම් ඒක හොයන්න බලන්න. හරිද? මේ තමයි ස්ට්‍රක්චර් ඩිසේ පළවෙනි ප්‍රශ්නේ. හරිනේ. ඊට පස්සේ අපි යම් දෙවෙනි ප්‍රශ්නේ විදියට විභවගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ විදියට එන කොටසට මේ ටික මතක ගන්නම්. එතකොට විභවගත රචනා ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ කොටස විදියට මට හිතෙනවා මේ පාර අර ගිය පාර වගේම කොටසක් අඳුන ගන්න එන්න බැරිකමකුත් නැහැ. හරිද? ඒ විදියට එයි. එහෙම නැත්නම්
ගොඩක් වෙලාවට පීගුණුවෙන් ඇහුවොත් සල්පගේ හෝ ක්ලෝරින්ගේ රසායන සම්බන්ධයෙන් අහන්න ඉඩ තියෙනවා. පීගුණුවෙන් ඇහුවොත්. හරිද? එතකොට සල්පවල තියෙන ඔක්සෝ අම්ල ටිකනේ ඊට පස්සේ SO2 වායු H2S ගේ කතාව ඔය කොටස් ටික අනිවාර්යෙන් බලන්න යන්න දී. මොකද දැන් සල්ප ගත්තොත් H2S ගේ කතාව තියෙනවා, SO2 ගේ කතාව තියෙනවා, H2SO4 ගේ කතාව තියෙනවා. හරිද? එතකොට මේ කට්ටිය ප්‍රතික්‍රියා කතා කරන්න පුළුවන් අපිට ඔක්සිකාරක ඔක්සිහාරක කියා ටික. ඔය ඒ දේවල් ටික චුට්ටක් බලන්න යන්න වෙනවා. ක්ලෝරින් ගැහුවොත් එහෙම අහන්න වඩාගත් කාරණා ටිකක් තියෙනවා මේ ක්ලෝරින් සම්බන්ධයෙන් අර මොකද්ද තනුක සිසිල් තනුක NaOH එක ප්‍රතික්‍රියාව ඊට පස්සේ උණු සාන්ද්‍ර NaOH එක ප්‍රතික්‍රියාව මේවා දීදා කරන ප්‍රතික්‍රියා ඊට අමතරව මෙයාලගේ විචලන අහන්න පුළුවන් හේලයිඩ් කාණ්ඩය හදාගන්න. වැදගත්ම කාරණේ තමයි මේ අපිට හම් වෙන ප්‍රබලතම ඔක්සෝ අම්ලය තමයි HClO4. හරිද? HClO4. එතකොට මේ ප්‍රබලතම ඔක්සෝ අම්ලයක් ඉතින් මේ සල්ෆියුරික් වලට වඩා මේ HClO4 ගේ හාම එක තමයි වැඩි. හරිද? එතකොට මෙයාගේ ඉන්නවා HOCl, HClO3, HClO2, HClO3 සහ HClO4. මෙන්න මේ ඔක්සෝ අම්ල ටික ඉන්නවනේ. මෙන්න මේ ඔක්සෝ අම්ල වල ඔක්සිකාරක හැකියාව, ඔක්සිහාරක හැකියාව, ඊට පස්සේ ආම්ලික ප්‍රබලතාව ඔය වගේ දේවල් ඕන තරම් අහන්න පුළුවන් ක්ලෝරින් සම්බන්ධයෙන් අහුව. හරිද? ඒ නිසා ඔන්න පොඩි උදව්වක් විදිහට සල්ෆර්ගේ රසායන ගොඩක් දුරට බලන් යන්න. ඒත් එක්කම H2S, SO2, සල්ෆියුරික් ඔය කතා ටික, සල්ෆර් සල්ෆියුරික්. ඊට පස්සේ ක්ලෝරින්ගේ රසායනය ඇතුලේ මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක ද්විධාකරණ ප්‍රතික්‍රියා ටික තියෙනවා. ඊට අමතරව මෙන්න මේ ඔක්සෝ අම්ල වල මේ විචලන ටික පොඩ්ඩක් බලන් යන්න. ඔක්සිකරණ අංකය ඇත්තට මෙතන නම් ධන 1, ධන 3, ධන 5, ධන 7 ඔය විදිහට ඔක්සිකරණ අංකය වැඩි වෙනවනේ. එතකොට මෙයාලගේ ඔක්සිහාරක හැකියාව අඩු වෙනවා. ඔක්සිකාරක හැකියාව වැඩි වෙනවා. ඊට පස්සේ මෙයාලගේ ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. මේක මතක තියාගන්න. HClO4 තමයි අපිට හම්බ වෙන ප්‍රබලතම ඔක්සෝ අම්ලය. H2SO4 වලට වඩා ප්‍රබලයි. ඔය වගේ කාරණා චුට්ටක් මතක තියාගන්න. හරිද? එතකොට ඊට අමතරව මේ මොකද්ද වැදගත්ම කාරණයක් තමයි අපිට පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල හම්බ වෙනවා මේ NCl3, PCl3, PCl5, ACl3, SbCl3, PiCl3 මෙන්න මේ මොනවාද ක්ලෝරයිඩ් ජල විච්ඡේදන කොටස. හරිද? මේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදන කොටස හම්බ වෙනවා. ඒ නිසා මේ කොටසත් අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. ඊයේ පාර තාප යෝජනය සම්බන්ධයෙන් යමුවා. අපි කිව්ව විදිහට මේක අහලා තිබ්බා. හරිද? එතකොට මේ පාර සමහර විට මේ මොනවාද පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල මෙන්න මේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදන කොටසින් අහන්න පුළුවන්. සමහර විට වාඩ ප්‍රතිඵල දීලා. හරිද? මේ සම්බන්ධයෙන් වීඩියෝස් පස්සේ දාන්න. හරිද? ක්ලෝරයිඩ් ජල විච්ඡේදන ප්‍රතිඵල මතක තියාගන්න කොහොමද? මේක කටපාඩම් කරන්න නැතුව මේ නෝගනේ තාම ලේසි මතක තියාගන්න පුළුවන්. හරිද? එතකොට ඒ කොටස් වල වැදගත් ප්‍රතිඵල දීලා සමහර විට මේ කට්ටිය අඳුන ගන්න දෙන්න පුළුවන්. හරිනේ? ඒ නිසා ඒකත් චුට්ටක් බලා ගන්න. මේ උදාහරණයක් විදිහට 2020 A-level විභාගයේ ස්ට්‍රක්චර් ඩිස් එකේ දෙවෙනි ප්‍රශ්නේ චුට්ටක් බලන්න වැඩිපුර. හරිද? මේ උදව්වක් විදිහට තමයි මේ කියන්නේ. ඔයාලා බලන ඒවට අමතරව බලලා නැත්නම් මේ ටික බලන්න. හරිනේ? හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි වැදගත්ම ප්‍රශ්නේ ස්ට්‍රක්චර් ඩිස් එකේ. හරි? තුන්වෙනි ප්‍රශ්නේ මම බලාපොරොත්තු වෙන්නේ චාලක රසායනයෙන් AV කියලා මේ පාඩම. හරිද? චාලක රසායනයෙන් චාලක AV කියලා බලාපොරොත්තු වෙනවා තුන්වෙනි ප්‍රශ්නේ. හොඳ ලොකු ගානක්. හැබැයි සාම්ප්‍රදායික ගානක් නම් AV කියලා හිතන්න අමාරුයි. හරිද? මේ වෙනකොට අහලා තියෙන දේවලුත් එක්ක මේ විදිහට මේ දැන් හදන පේපර් දිහා බලනකොට සාම්ප්‍රදායික ප්‍රශ්නයක් AV කියලා පොඩි ඒ ඉන්නේ ආවොත් ඉතින් ඔයාලට අවුලක් නැහැ නේ සාමාන්‍ය අර ආරම්භක සීගතා ක්‍රමය පාවිච්චි කරන ගාන හදන් යන්න තියෙන පෙළ වෙන කතාවම සමස්ත පෙළ වෙන කතා ටික. හැබැයි ස්ට්‍රක්චර් ඩේස් එකකට ඒක දාලා එයාලා මම නම් හිතන්නේ හොඳ ගානක් බලාපොරොත්තු වෙයි කියලා. ඒ නිසා මම මේ කියන අවුරුදු වල ගණන් ටික අනිවාර්යෙන් හදලා යන්න. මම මේ කියන අවුරුදු වල ගණන් ටික හදලා අනිවාර්යෙන් වීඩියෝස් ටිකක් දානවා. ඒ ටිකත් බලන්න. හරිද? එතකොට මම මේ කියන අවුරුදු ටික හොඳට බලාගන්න. මෙන්න මේ ටික 2010 6 A පාර්ට් එක 2011 7 B කොටස ඊට 2012 10 C කැල්ල
2013 6A 2015 තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය 2016 තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය 2018 තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය 2020 හයවෙනි රචනා ප්‍රශ්නය 2021 6A පාර්ට් එක 2022 3 හරිද ව්‍යුහගත රචනා ප්‍රශ්න 3 හරි මේවා රචනා ප්‍රශ්න වල කෑලි හරි එතකොට මෙන්න මෙතනදී මතක තියාගන්න මෙන්න මේ ගණන් ටික මම තෝරලා තියෙන්නේ අපි පිළිවෙලම තමයි මේ ගණන් එකින් එකට එකක් වෙනස් හරිද හැබැයි අපි සාමාන්‍යයෙන් හරි ඉගෙන ගන්න සාම්ප්‍රදායික පොඩි දේවල් ටිකෙන් චාලක රසායන ප්‍රශ්න කරන්න ඉන්න ඉඳ කරන්න බෑ ඔයාලට තේරුණාද මේ ගහන්නේ හොඳ සුපිරි ප්‍රශ්නයක් අහනවා හරි හැබැයි ලකුණු ගන්න පුළුවන් 100න් 100ම ගන්න පුළුවන් කාලා දින දේවල් එක තේරුණාද මේ ටික කරලා ගියොත් ඔයාට ගොඩාක් අර චාලක රසායනයේ ඔයාලා සාමාන්‍යයෙන් හදලා දෙන ගණන් වලට සාපේක්ෂව සුපිරි ගණන් ටිකක් හම්බ වෙනවා ඒ නිසා මේ ගණන් ටික හොඳට බලලා යන්න හරිද මේ ටික හදලා වීඩියෝස් ටික උදාහරණ මෙතනදී පාවිච්චි කරලා තියෙනවා චාලක රසායනයේ පස්තාර කොටස් ටික ඊට පස්සේ අර සාන්ද්‍රණය වෙනස් වෙන විදිහ වෙනස ඊටසේ පෙළ හොයන්න අර මේ සාන්ද්‍රණ බෙද ක්‍රමයේ මොෝනේ අපි පස්තාර වලින් පෙළ හොයන්න පුළුවන් එතකොට පෙළ අපි හැම වෙලේම සිද්ධතාවක් මොනවාද සාන්ද්‍රණ පාවිච්චි කරලා හොයන්න ඕනේ අපිට වායුමය පද්ධතිය කරලා ආංශික පීඩන වෙනස් වීම පාවිච්චි කරලා හොයන්න පුළුවන් හරිනේ එතකොට ඔන්න ඔය වගේ වෙනස් වෙච්ච කොටස් අනිවාර්යෙන් විභාගයට අහනවා හරිද එතන මේ ටික අනිවාර්යෙන් බලලා යන්න හරිද මේ කොටස් ටිකේ ඔයාට එන්න තියෙන විභාග ප්‍රශ්න අනිවාර්යෙන් තියෙනවා හරිද ඔය මොබුත් මොඩල් පේපර්ස් වල තරවා මේ වැඩක් නැහැ පාස් පේපර් ටික හොඳට කරලා යන්න ඒකෙන් අනිවාර්යෙන් ඉන්න ගන්න පුළුවන් හරිද මේ තරම් ක්වොලිටි ප්‍රශ්න කාටවත් ගන්න බෑ හරිද ඒ නිසා මේ තමයි සුපිරිම ප්‍රශ්න තව කවුරු හරි කියනවා මේවා සුපිරි ප්‍රශ්න මේවා මොනවාද මේවා තමයි සුපිරි ප්‍රශ්න හරිද මේවා මාර බැලන්ස් ප්‍රශ්න මේවා තමයි කරලා යන්නේ හරිද සා මේවා හොඳට බලන්න මේ ප්‍රශ්නේ හරි එතකොට එහෙම තුන්වෙනි ප්‍රශ්නේ හරි ඊට පස්සේ මම ව්‍යුහගත රචනා ප්‍රශ්නේ හතරවෙනි කොටස වැඩි මුකුත් කියන්න යන්නේ නැහැ ඒක සාමාන්‍ය විදිහට ඔයාලා 2010 ඉඳන් 10 11 ඉඳන් තියෙන මේ සමාව්‍යවකතා ප්‍රශ්න කොටස් ටිකයි ඊට පස්සේ අර B පාර්ට් එකට අහනවනේ අපිට අන්කොමන් ප්‍රතික්‍රියා ටික ඒ කියන්නේ අපිට පරිවර්තන වලට ඕන වෙන්නේ නැති ප්‍රතික්‍රියා ටික තියෙනවනේ සමහරට ඕන වෙන ඒවා තියෙනවා බහුතරයක් ඕන නැති ඒවා තියෙනවා දැන් මේ ටිකයි ඊට පස්සේ යාන්ත්‍ර වල කොටස් ටික අනිවාර්යෙන් බලලා යන්න ඔය කොටස් වලින් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ එතකොට 2011 ඉඳන් 2025 වෙනකම් ඔක්කොම ටික කරලා යන්න එතකොට කිසි බයක් නැහැ ඔය ප්‍රෙඩික්ට් කරලා ගන්න ඕනේ නැහැ හරිනේ මේ ගාලේ දෙන මේ